Hello guys, එහෙනම් අද අපි ගහන්න යන්නේ Better on Bedrock කියන mod pack එක Minecraft එකට දාලා survival වෙන්න යන්නේ. හරි එහෙනම් මේක වීඩියෝ එක පටන් ගද්දිම එන්ඩර්මන් කෙනෙක්ගේ මුණ දිහා බලලා මට එයා ගැහුවා. ඊට පස්සේ එයා මෙන්න මේ end tears කියන එක drop කරා. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා මම තාම හරියටම දන්නේ නැහැ. එයා තමයි මේ ඩර්ට් බ්ලොක් එක ගන්න තිබ්බේ. හරි එහෙනම් අපි දැන් මොකද කරන්නේ? මුලින්ම අපි ගිහිල්ලා අර ස්ට්‍රක්චර් එක මොකද්ද කියලා බලමුකෝ. හරිද? අපි ගිහිල්ලා බලමු මොකද්ද ඒ ස්ට්‍රක්චර් එක කියලා. හරි guys. ඒකෙන් මම හිතන්නේ අර බොස් මත කොහෙද ඉන්නේ? යාළුවා මට ගාව මරන්න එනවා. අපි යාට දාමු නම මොකක් හරි. මුවහාමි කියලා දාමු. නැත්තම් අන්තට්ටුකාරයා. ඒක හොඳයි. අන්තට්ටුකාරයා. ඔයාවත් මරන්න වෙනවා යාළුවා. බැටළු යාළුවා මරන්න ඕනා මේ කැම එපයි guys. කැම නැතුව ඉතින් ජීවත් වෙන්න බෑ. ගිහිල්ලා බලමු මේක අර බොස්ම තමයි. අපි මෙතන උඩට ගියොත් එයාට අපිට ගහන්න බැරි වෙන්නේ. අපි මෙතන උඩට ගියොත් සොම්බිලා තින්නවද මේක අස්සේ? Holy shit. Oh my god. මැරෙන්නකෝ. ඔයා ගෙනියනවද මැරෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද ඔයා ගෙනියරගෙන? එයා මැරුණා. එයා මොනවද ඩ්‍රොප් කරේ? ළඟ පාතවත් ඉන්න හොඳ නෑ guys. දරුණු වැඩි. තාම මට කිසිම ආමාරයක්වත් නැහනේ. එතකොට ඉතින් අපිට කොහොම දන්නවා ඉතින් කොහොමද සොයලා එන්න බෑ. ආමාරයක්වත් නැහැ. නේද අඩුම තරමේ. හංගේකවත් ෆුල් වෙලා තිබුණා. ඒක දාමු මේකට. දාලා මොන හරි කෝල්ලක් තියනවද පුච්චන්න අපිට? ලී තමයි guys තියෙන්නේ. ලී ටික දාමු ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නැපුවා. මොකෙන් කන්නේ කියලාද මට කියන්න. රම්. ඒක හොඳ නෑ. මෙයාට දාමු. එයාට එකක්වත් ඕනේ. එයා මොකද මෙතන නෑද? මට යාළුවනේ ඔයාගොල්ලන්වත් මරන්න වෙනවා. මගේ හංග එක නිමා ගන්න එපයි. මරුවා. එයා ඇච්චර දුන්නේ. එයාගේ පැටියක් ඉන්නවනේ හින්දා ඕනේ. මේ උරව විනාශ කළා දාමු අපි. මේ හරිය තව ස්ට්‍රක්චර් එකක් තිබ්බා වගේ මට මතකයි. හරි අපි. මේ හරිය ස්ට්‍රක්චර් එකක් තිබ්බා මම හිතන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ආමෙදී. ඒ බොස් නෑද? ස්පෝන් එකක්වත් නෑ. මේ චෙස්ට් එක ගමු. මොනවද තියෙන්නේ කියලා බලමු. What the hell guys? ඒ බොස් කොයි හරි යන්නේ ඉවරකට. මේ බොස් කෙනෙක් හිටියනේ මෙතන. හතර. ගොබ්ලින් ට්‍රේඩර්. අපි දැන් යන් බලමු මේ ගොබ්ලින් ට්‍රේඩර් එක මොනවද ට්‍රේඩ් කරන්න පුළුවන්ද? ඇපල් 4ක් දෙනවා මෙයා. ඒත් මේව නිකන් ගන්න බෑනේ. අපි මෙයා මරලා බලමු. යාගේ මොනවද හම්බෙන්නේ නැහැ.
අපි දැන් අපේ යම් තාවකාලික බේස් එකට මං හිතුවා මෙතනම බේස් එක හදන්න නැතුව අපි තව ටිකක් ඇවිදලා ගිහිල්ලා පොඩි තැනිතලාවක් වගේ හොයාගෙන මේ එතන බේස් එක හදන්න. මගේ හංගේ එකත් ඉවරයි. ඒකින්ද ගයිස් මට වේගෙන් දුවන්න බෑ. Come on man. අයියෝ. ලාව බකටයක් දාන්නේ. ඩර්ට් බ්ලොක් එක වැඩක් නෑනේ. අපි ගෝල් කඩු තියාගමු. අම්මට සිරි ඒක සුපිරි ගෝල් කඩුවක්. නිකම්ම ගෝල් කඩුවක් නෙවෙයි නේ. ඊට පස්සේ මේක අරගෙන කමු දැන් හංගේ ඉවර හින්දා. ඔයාලට පැටික් නැති ඉන්න මට ඔයාව මරන්න යනවා. මොනවද මේකේ තියෙනවනේ ෆයර් මොකක්ද ඒක නමත් අමතකයි. ඊට පස්සේ ඒක ගෙන් ගහපුවම ඒ සතාව ගිනි ගන්නවා. එතකොට අපිට කෙලින්ම මේ මස් මොන්ඩින් ට්‍රේඩ් බලමු මොනවද මට ගෙනල්ලා තියෙන ට්‍රේඩ්. ගිනි ගණන් එමරල්ඩ් වලට ඔහොමද සලකන්නේ? ඉතින් මට ආගේ මේගොල්ලෝ කරන්නේ. ලීඩ් හම්බෙනවනේ ඒගොල්ලෝ. ඒක හොඳයි. අයියෝ මගේ කඩුවක් කැඩුනානේ. ඒක ටක් ගාලා කැඩුනානේ. සංසාරේ දුකේ බෑ. කමන්නේ පුච්චු මසම්මන්. ඒක නම් හරි අපරාධයක් guys. ගෝල් කඩු හදන්න එපා කියන්නේ ඔක තමයි. ඒවා ටක් ගාලා ඩියුරබිලිටි එක බහිනවා. ඒකින් හින්දා තමයි ගෝල් කඩු හදන්න එපා කියන්නේ. බලමු මේවා පිච්චිලාද කියලා. හරි දැන් අපි එන්චාර්ඩ් ඩිස්කලරන් what the hell man එන්චාර්ඩ් ඩිස්කලරන් නේ මොකද මේ ඔයා කවුද කෙද්ද මේ ස්ක්‍රෝල් ලේනුත් ඉන්නවා අලෝ මරලා මොකද වෙන්නේ මොනවද හම්බෙන්නේ කියලා ඒගොල්ලන් අපිට යන්න එපා පොඩ්ඩක් ඉන්න මට බලන්න ඕන ඔයගොල්ලන් ඔයාගෙන් අපිට මොනවද හම්බෙන්නේ කියලා ඒගොල්ලෝ මරලා වැඩක් නෑ ගයිස් ඒගොල්ලන් මොනවත් හම්බෙන්නේ නෑ අපිට ඒ හින්දා ඒගොල්ලෝ මරලා වැඩක් නෑ පිටක් ගාලා අපේ බේස් එකට යනවා left right go කියලා ගිහිල්ලා රෑ වෙලා එක මොබ් කෙනෙක්වත් ස්පෝන් වෙන කලින් නිදාගමු ඊට පස්සේ මොබ්ලා ස්පෝන් වුණාම කරදරයිනේ ගයිස් මේ පහක් තියෙන එක තියාගනිමු අනිත් ඒවා ඉන්වෙන්ටෝරි තියාගමු දැන් නිදාගන්න පුළුවන්ද බෑ අපි ඉර බහින දිහා බලාගෙන ඉමු දැන් නිදාගන්න පුළුවන් හරි දැන් මේ ටික රත් වෙලා නම් තව එකක් තියෙනවා එතකම් මේකේ කෝගල් ටිකයි මේකයි අරගෙන අපි තව කඩුවක් හදමු කඩුවක් හදන්න තව බෑනේ මේ කඩුවේ ඩියුරබිලිටි ටික බහලානේ ඒක නතුව බෑ ඉතින් මේක අයත් පුල් කරගෙන මේ ටික ටෙස්ට් එකට දාලා වැදගන්න ටික විතරක් අරන් යන් ගයිස් මම දැන් හිතන්නේ මෙතනින් යන්න මේ ලෙදර් ටික ගමු ඇරෝ ගමු යකඩ පිගස් එක වූල් ටික මේ දෙක ඕනමයි ඊළඟට මේක එමරල්ඩ් එක බෝන් එක මේක චෙස්ට් එකත් අරගෙන යන්නේ නෑ මට තව චෙස්ට් එකක් හදන්න පුළුවන් නේ ඕන
මොකක්ද යාව රෙසිපි එක ආමනේ මේක අලුත් කෑමක් තියෙනවා වගේ හරි එහෙනම් ටෙස්ට් එක කොහොමම තියලා අපි ඊට පස්සේ මේක රත් වෙලාද කියලා බලමු දැන් ඔව් රත් වෙලා බොරුවට බකට් එකකුත් ඕනේ මේකත් කඩාගෙන ආයෙකට වතුර පුරවගමු අපි වතුර පුරවගෙන මේ ටෙස්ට් එක කොහොමම දීපද දැන් අපි ආයෙත් අපේ සංචාරය පටන් ගන්න යම් මෙහාට අර පැත්තට ගිහලා බලමු පැත්තේ ඩාර්ක් ෆොරස්ට් එකක් තියෙන්නේ ඒ පැත්තේ මොබ්ලා ස්පෝන් වෙනවා තඩි මේ ගහ මොකද්ද ගයිස් මේ ගහ මොකද්ද බෙන්න මොනවද මේ වැටලා තියෙන්නේ පීච් ගහක් ඒක ගෙඩිය කොහොමද ගන්න ගෙඩිය කොහොමද හවස් කරන්නේ ෂියර්ස් ඕන අපිට මේක හවස් කරන්න විගාව දැනට ෂියර්ස් නෑ මේ මොනවද මල් වර්ගයක් එකක් හරි අපි ෂියර්ස් නැතුව යනවා මේක ෂියර්ස් නැතුව යන්නේ ඒ කෙරි ගහක් අපිට ඒක හවස් කරන්න ෂියර්ස් ඕනලු ගයිස් ඒක හින්දා අපි අපේ පාඩුවේ මෙහෙම යනවා මේ පැත්තට තාම මොනවා හම්බෙදි කියලා කවුද දන්නේ පැන පැන යනවා අපි උඩ පැන පැන යනවා මේ පැත්තට ගිහිල්ලා අපි බල බල යනවා පියර කන්ද එහා පැත්තට ගිහිල්ලා බලමු මොකක්ද තියෙන්නේ කියලා අයියෝ අර වතුර එක අතරින් හරියන්නේ නැද්ද අපිට ඉතින් මෙහෙම තමයි අඬ කෝල් ගයිස් කෝල් කඩාගමු කෝල් වටිනවා කෝල් වටිනවා වෙනත් බයෝම එකක් හම්බුණා ගයිස් අපිට මේ වතුර හැට ඉද්දි ඇහෙන සද්ද බලන්න නැත්තම් වැස්ස වගේනේ අපි යන් ඉතින් මේ ගෙදර රොබෝක කෙනෙක් රොබෝක කෙනෙක් දුව කවුද දන්නේ ඒක රොබෝක කෙනෙක් එකක් කියලා මේ මොනවද මේ wild carrot මේක මෙහෙම කරොත් එන්නේ එනවා කැරට් එකක් අරන් යන්න සැල කරන්න පුළුවන් මොනවද දාන්නේ කොහොම වැදගත් මේකට කොට දාන්න කැරට් ටිකක් අරන් යන්න අපි බලන්න එක මේ ගයිස් මේකේ සාමාන්‍ය කැරටුයි කැලා කැරටුයි කියලා වර්ග දෙකක් තියෙනවා අපි මේ ඇරෝ එකක් දාලා සාමාන්‍ය කැරට් ටික ගමු යෝ මේ සාමාන්‍ය කැරට් එක කොහොමද දැන් අපි
left right go, left right go, left right go. මේ මොකද්ද මේ? මේ වේස්ටෝන් guys, වේස්ටෝන් කියනවා. මේක කඩාගෙන යන්න පුළුවන්ද අපිට? පුළුවන්. ඇත්ත බෙටර් මයින්ක්‍රාෆ්ට් එකේ කම්පියුටර් බෙටර් මයින්ක්‍රාෆ්ට් එකේ වගේ මේකෙත් වේස්ටෝන් තියෙනවා guys. මේ එන්ඩර් ටික දාන්න. වේස්ටෝන් එක අපි අරගෙන යමු. මේකට ෂෙයා එකක් එපා ඉතින්. මෙන්න හොඳ තැනිදලා. මේ කැලේ අපේ ගේ හදන්න හොඳයි. ඒ වගේම යාළුවා ඔයාලා මෙතන ඉන්න බෑ. මේක දැන් මගේ ගේ. හරිද? තේරුම් ගන්න. මේ මගේ ගේ දැන්. මේ රිස්පෝන් පොයින්ට් එක ගහමු. හරි එහෙනම් guys subscribe කරන්න, like කරන්න, share කරන්න, ඒ වගේම අමතක කරන්න එපා ඕගොල්ලෝ දන්න game comment section එකේ දාන්න. හරි එහෙනම් මම යනවා bye.